සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ජේසු පිහිටයි. මේ ඕගොල්ලන් දකින්නේ සඳ පාන්දර 4ට මම හදාගත්ත කෑම ටික තමයි. ඉතින් මට මේ හැමදේම මගේ වත්තේ තියෙනවා. මම මැල්ලුම් එහෙම ගේන්නේ නැහැ සල්ලි වලට. ඉතින් මේගොල්ලන් දකින්නේ මගේ කුස්සිය පැත්තට වෙන්න මම හදාගෙන තියෙන බණ්ඩක්කා මේ බටු තෙබුකොළ මට කිරි අඟුරු එලකුත් තියෙනවනේ. ඉතින් මම මැල්ලුම් එහෙම ගොඩක් කඩෙන් ගේන්නෙම නැහැ. ওই විදිහට මම පර්චේස් 10 හැමදේම මං හදාගෙන තියෙන්නේ. ඉතින් මේගොල්ලන් දකින්නේ මම පාන්දර හදාගත්ත කෑම ටික තමයි. කරවිල හදලා වෙල්ලා, රාබු කිරට හදලා වෙල්ලා, බිත්තර තම්බලා, තෙබුකොළ සලාද හැදුවා. ඉතින් තෙබුකොළ ටික මම කලින් කඩලා තියාගත්තා. මොකද මට උදේට නැගිටලා කඩන්න බෑනේ. ඒකෙන් හින්දා. ඉතින් මේගොල්ලන් දකින්නේ මං හදාගත්ත කෑම ටික තමයි. විදිහට වෙලවෙල්ලා හැමදාම පාන්දර 4ට බුද්ධ පූජාව අයින් කරනවා. ඉතින් මං ඒ උයපු කෑමකින්ම බුද්ධ පූජාව ලෑස්ති කරගන්න විදිය තමයි ඔයගොල්ලන් මේ දකින්නේ. විදියට බුද්ධ පූජාව අයින් කරලා ඉවරලා මහත්තයාට හැමදාම වැඩට යන්න කලින් මම මේක පූජා කරන්න ඉගෙන එයාට දෙනවා. මොකද මම ක්‍රිස්තියානිනේ. මං ඉතින් පූජා කරනවා. පූජා කරාට මම වඳින්නේ නැහනේ. ඒකින්ද මහත්තයාට තමයි මම ලෑස්ති කරලා දෙන්නේ. බුද්ධ පූජාව හැමදාම එළියට බහින්න කලින් තියන්න කියලා. මට තියෙන්නේ පර්චේස් 10යි. ඉතින් මම මේ පර්චේස් 10 උපරිම ප්‍රයෝජන අරන් තියෙන්නේ. මං කවදාකවත් කඩෙන් මැල්ලුම් අරන් එන්නේ නැහැ. මං සල්ලි වලට කඩෙන් මැල්ලුම් ගන්නෙ නැහැ. ඉතින් මට මේ හැමදේම මම පොඩියට හදාගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් මං ආරාධනා කරනවා ඕගොල්ලන්ගේ ඉඩ ප්‍රමාණය පොඩි වුණත් ලොකු වුණත් කොහොම හරි Tamante එදිනෙදා ප්‍රයෝජනවත් වෙන දේවල් හදාගන්න කියලා. ඉතින් මං දවසකට දෙපාරක් එකතු කරලානේ වොෂින් මැෂින් එක දාන රෙදි ටික. ඉතින් මං ඔන්න රෙදි ටිකක් මගේ එකතු වෙලා තිබ්බා. මං ඒ රෙදි ටිකත් හේදෙන්න දාලා වෙරලා ගේත් අතු ගාලා දාලා උයලා කරලා ඒ පාන්දර වැඩ කොටස මං ඉවර කරගත්තා. ඉතින් මේගොල්ලන් දකින්නේ මම මේ පාන්දර වැඩ කොටස ඉවර කරන විදිහ තමයි. ඉතින් මං සබ්ස්ක්‍රයිබ් කරගෙන තියෙන්නේ මට තාම 937යි. ඉතින් ඔයගොල්ලන් මේ වීඩියෝ එක බලලා වෙලා මට සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. ගිහින් එන්නම් ජේසු පිහිටයි.